ඔය අදත් එකතු වෙලා ඉන්නේ සෙල්මාකෝ YouTube channel එකෙන් ගෙනාවු තවත් වීඩියෝ එකකින්. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාව ඔයාගේ ෆෝන් එකේ Play Store app එකේ තියෙන රහස් 4ක් ගැන. මේ රහස් 4 ඔයාගේ ෆෝන් එකේ අනිවාර්යෙන් තියෙනවා. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න ඕන නම් මාව subscribe කරලා තියාගන්න. අපි එන වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගොල්ලන්ගේ Play Store app එක open කරගන්න ඕනේ. open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ දකුණු අත පැත්තේ කෙළවරේම උඩින්ම තියෙනවා profile icon එක. ඒක එකපාරට touch කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම තැනකට එනවා. මෙතන ඔයගොල්ලෝ බලන්න ඕනේ manage app device කියන එක. මෙතන තියෙන manage app device. ඒකට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් all apps update කියලා එක. මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ දැන් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙනවනේ app ටික. ඒ app ටික අප්ඩේට් දෙන්න තියනවා නම් මෙන්න මෙතනට එනවා. check for update කියන එක බලන්න ඕන. ඒකෙන් තමයි ඔයාගේ ෆෝන් එකට දැන් ඩවුන්ලෝඩ් කරලා තියෙන app check වෙලා අප්ඩේට් තියනවා නම් මෙන්න මේ ටිකට එනවා. ඒකල ඔයාලට අප්ඩේට් දෙන්න පුළුවන්. බෑක් වුණාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන storage usage කියලා එකක්. ඒක එකපාරට ටච් කරගත්තට පස්සේ ඔයගලන්ට මෙහෙම තැනක් තමයි එන්නේ. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ අප්ඩේට් දෙන්න තියෙන නැත්නම් එහෙම ඔයගොල්ලෝ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන app ටික. ඔන්න බලා ගන්න පුළුවන් දැන් මම Facebook app එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවනේ 1.4 GB. WhatsApp එකට 655 MB. ඒ වගේ හැම එකකටම තියෙනවා මෙන්න මෙහෙම තැන. ඒ app වල ඔක්කොම එකතුව තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට වැඩක් නැති app තියෙනවා අනිවාර්යෙන් delete කරගන්න ඕනේ. මට දැන් මෙතන වැඩක් නැහැ. ChatGPT app එකයි Instagram කියන මෙන්න මේ app එකයි. මෙන්න මෙතන කොන තියෙන කොටු ලකුණ තමයි ඔයගොල්ලෝ බලන්න ඕනේ ඕන නැති app ටිකට. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ app දෙකේ storage ප්‍රමාණය 308 MB. එතෙන් තියෙන මෙන්න මෙතන කුණු බක්කිය බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකල්ලා ඔයගොල්ලන්ට uninstall කරගන්න පුළුවන්. ඒක uninstall කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දැන් සුදු පාට රවුම් කැරකිලා ඒ app දෙක uninstall වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මගේ කලින් තිබ්බේ 9.3යි. දැන් එතන තියෙන්නේ 9යි. දෙවෙනි දේ තමයි මෙන්න මෙතන තියෙන යටම තියෙන මෙන්න මේ setting එක. එකපාරට ටච් කරගත්තට පස්සේ මේකෙන් වෙන්නේ දැන් ඔයා කලින් ඩවුන්ලෝඩ් කරපු හරි ඩිලීට් කරපු හරි app මෙන්න මෙතනින් පෙන්නනවා. මේ දේ මම කලින් ඩවුන්ලෝඩ් කරපු app ටික. ඔයගොල්ලන්ට පේනවා. තව යටට තියෙනවා මම ඩවුන්ලෝඩ් කරපු ඒවා. මෙන්න මෙතන තියෙන posted කියන app එකෙන් තැනින් වෙන්නේ ඔයගොල්ලෝ දැන් තරුමාක් දාලා තියෙන ඒවා. එනවා වෙන්න දැන් මම මෙහෙම ඔබලා අන්න මෙහෙ තරු පහ දානවා. ඒකල ඔයාලට මෙහෙම කළු පාට තියයක් ඕපන් වෙලා මෙන්න මෙහෙම post කියලා තැනක් එනවා. ඒක post කරන්න ඕනේ. post කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන post වෙලා තියෙනවා. ඔයගලන්ට ඕන යටට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඔයගලන්ගේ ඩවුන්ලෝඩ් කරපු app. මෙතනින් එන්නේ දැන් අපිට ඩවුන්ලෝඩ් කරපු app එක බැරි වෙලාවත් හොයාගන්න බැරි වුණොත් මෙන්න මෙතනින් හොයාගන්න පුළුවන්. ඊළඟ setting එක තමයි මෙන්න මෙතන තියෙන bell icon එක. ඒකෙන් එන්න වගේ ෆෝන් එකට අප්ඩේට් දෙන්න තියෙනවනේ ඒත් notification එකක් කරා ඔයාට අප්ඩේට් දෙන්න මෙන්න මෙහෙම එනවා මෙන්න මෙතන හරිය. notification bar එකේ ඉන්නේ මෙන්න මේ හරිය. ඒක ඉබුවට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම එන්නේ මෙන්න මේ තැනට. මේ තැනට ආවට පස්සේ ඔයගොල්ලන්ට app වලට අප්ඩේට් දෙන්න එනවා. හරි අද වීඩියෝ එකට මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මම අද මේ ගෙනාව වීඩියෝ එක වටිනා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක බලන්න තව අයට ඔයගොල්ලෝ share කරන්න. මේ වීඩියෝ එක තේරෙන්නේ නැති දේවල් තියෙනවා කමෙන්ට් කරන්න පුළුවන් ඔයාලට. මේ වීඩියෝ එක බලපු ඔයාලට සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.